බස් එකට තට්ටු වෙන්නේ නැතුව ගමනක් යන්න පුළුවන් බයික් එකක්ද හොයන්නේ. එහෙම නැත්නම් කිලෝමීටරයට 75ක් 80ක් විතර තෙල් කරන බයික් එකක්ද හොයන්නේ. එහෙම නැත්නම් බයික් එක බ්‍රෑන්ඩ් නිව් ගද්දිම වොරන්ටි එකක් දෙන බයික් එකක්ද හොයන්නේ. මෙන්න තියෙනවා Hero Deluxe 100cc බයික් එක. මේකේ අවුරුදු 5ක් යනකල් වගකීමක් තියෙනවා. එහෙම නැත්නම් කිලෝමීටර් 70000ක් යනකල් මේ බයික් එකට වොරන්ටි එක තියෙනවා. ඉතින් අපි කතා කරමු Hero Deluxe එක. HF Deluxe බයික් එකේ අපිට බලා ගන්න පුළුවන් විශේෂ දෙයක් තමයි මේකේ හෙඩ් ලැම්ප් එක. ඉතින් මේක ඇවිල්ලා හැලජන් හෙඩ් ලැම්ප් එක. මේකෙන් ලොකු පරාසයකට අපිට එළිය බලා ගන්න පුළුවන් රාත්‍රී කාලේදී. ඒ විතරක් නෙමෙයි මේ බයික් එකේ ඇලෝ වීල් තමයි රිම් දෙකම. ඉතින් ඒකත් බ්ලැක් කලර් එකකින් තමයි මේක මේ පාර ඩිසයින් කරලා තින්නේ. මේකේ ඇලෝ වීල් එකේ තියෙන බ්ලැක් කලර් එකයි බයික් එකේ දීම් කලර් එකයි මේ රෙඩ් කලර් එකයි මික්ස් වුණාට පස්සේ මාරම ලස්සන ලුක් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි ආයි මතක් කරන්න ඕනේ මේ බයික් එකට අවුරුදු 5ක වොරන්ටි එකක් තියෙන. ඒ විතරක් නෙමෙයි කිලෝමීටර් අවුරුදු 5ක් හෝ කිලෝමීටර් 70000ක් යනකල් මේ බයික් එකට වොරන්ටි එකක් තියෙනවා. සාමාන්‍යයෙන් 100cc බයික් එකක් ගැන අපි කතා කරද්දී ගොඩක් කට්ටිය වලට එන්නේ මේක නම් කකුල් කැඩෙනකල් කික් එක ගහන්න ඕනේ කියලා. හැබැයි ඩිලක්ස් එකේ එහෙම නැහැ. ඩිලක්ස් බයික් එකේ කික් එකක් තියෙනවා, සෙල්ෆ් ස්ටාර්ට් වෙනම තියෙනවා. ඉතින් ඒක රයිඩර් පාස් වෙන්න මෙන්න මෙතන එක බටන් එකෙන් බයික් එක ස්ටාර්ට් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සයිඩ් ස්ටෑන්ඩ් එකක් අපි නිකන් හරි ස්ටෑන්ඩ් එක ගහලා තිබ්බොත් එහෙම අපි ගමනක් යද්දී ගොඩක් අනාරක්ෂිතයි. ඉතින් ඒකටත් විසඳුමක් විදියට මේ බයික් එකේ විශේෂ ෆීචර් එකක් තියෙනවා. ඒ තමයි 100cc ඩිලක්ස් එකේ සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් එකක් තියෙනවා. අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපේ බයික් එකේ තෙල් කොච්චර තියෙනවද කියලා ඉන්ඩිකේට් කරනවා. ඊට හැපැති RPM එක තියෙනවා, සිග්නල් ලයිට් ඉන්ඩිකේටර් එක තියෙනවා. ඉතින් මේ වගේ ෆීචර්ස් ගොඩක් තියෙනවා මේ 100cc බයික් එකේ. HF Deluxe 100cc බයික් එකේ පැති පෙනුම වෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන්. ගොඩක් කම්ෆර්ටබල් විදිහට රයිඩර්ට හොඳ සැප පහසුවක් දෙන්න. ටිකක් දිගින් වැඩි සීට් එකක් තමයි බලා ගන්න පුළුවන්. ඒ විතර නෙවෙයි පොඩි බම්ප් එකක් මෙන්න මෙතන තියෙනවා. ඒ විතර නෙවෙයි මේ කලර් ගැන කතා කරද්දී මේක බ්ලැක් කලර් එකත් එක්ක රෙඩ් එක මික්ස් කරලා ලස්සන දීම් කලර් එකක් මේ පාර මේගොල්ලෝ මේකට මැච් කරලා තියෙනවා. ඒත් එක ෆුට් රෙස්ට් එක තියෙනවා. මෙතන තමයි අපිට රැක් එකක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් සාරි එක වගේ ඇතුළට යනකොට ආරක්ෂාවට තමයි මේක දාන්නේ. හැබැයි මේක අපිට මොන හරි බඩුවක් තියාගෙන, ඒ කියන්නේ බෑග් එකක් තියාගෙන බැඳගෙන යන්නේ. ඒ වගේ ගොඩක් වැඩ ගන්න පුළුවන් බයික් එකක්. අනිත් එක තමයි අපිට මේ විදිහට 100cc එන්ජින් එක බලා ගන්න පුළුවන්. ගොඩක් තෙල් කරන එන්ජින් එක තමයි මේකේ තියෙන්නේ. අර කලින් කිව්වා වගේ 75 80 අතර ගාන මේ බයික් එකේ තෙල් කරනවා. ඉතින් ප්‍රයිස් එකට තට්ටු වෙන්න නැතුව ගමනක් යන්න ඕන නම් HF Deluxe තමයි හොඳම විසඳුම. HF Deluxe බයික් එක ගොඩක් කම්පැක්ට් කරලා තමයි මේ පාර ඩිසයින් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේකේ ටයර්ස් දෙකම ටියුබ්ලස් අපිට බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේකේ බ්‍රේක් සිස්ටම් දෙකම ඉස්සරහයි පස්සයි දෙකම ඩ්‍රම් බ්‍රේක් තමයි ඇවිල්ලා තින්නේ. පිටිපස්ස වෙනුම ගැන කතා කරද්දී මෙන්න මේ වගේ ලොකු ග්‍රැබ් එකක් තියෙන අපේ පැසෙන්ජර්ට අල්ලගෙන යන්න ආරක්ෂාවට. ඒත් එක්කම ලයිට් එකට එද්දී අපි ලයිට්ස් වලට එද්දී බ්‍රේක් ලයිට් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. සිග්නල් ලයිට්ස් හැලජන් වලින් මේ විදිහට බලා ගන්න පුළුවන්. ලස්සන ටේල් එකකින් තමයි මෙතන එන්ඩ් එක අරන් තින්නේ. ඉතින් මේ බයික් එක 5,77,900කට ඔයගොල්ලන්ට හීරෝ එකෙන් මිලදී ගන්න පුළුවන්. නිකන් නෙමෙයි අවුරුදු 5ක වොරන්ටියක් හෝ කිලෝමීටර් 70000ක වොරන්ටියක් එක්ක මේ HF Deluxe එක ඔයාලට මිලදී ගන්න පුළුවන්. මොකද හිතෙන්නේ බයික් එක ගන්න ආස නම් කැමති නම් අනිවාර්යෙන් කෝල් එකක් දාන්න මේ තියෙන නම්බර්ස් වලට.